සුබ දවසක් ඒවා. අද මම ඔයාලට පෙන්නන්න හිතුවා මම පැල බුෂ් එකක් ගලවලා පොට් කරන විදිහ. එක එක නැති එක විදිහට හදනවා. මම හදන විදිහ තමයි මම අද පෙන්නන්න යන්නේ ඔයාලට. මේ විදිහට හදලා බලන්නකෝ. අපි සම්පූර්ණයෙන්ම මේ ගහ ගලවලා වෙනම කැරි කඩා ගන්නත් පුළුවන්. පැල වෙනම ගලවන්නත් පුළුවන්. මෙහෙම තීත්‍ය අපිට ගලවන්නත් පුළුවන්. අපි මේ බය නැතු මේ පැල මෙහෙම ගහ පැලේ වෙන් කරලා පොඩ්ඩක්. ඔයාලට පේනවද? මම කරන විදිය මෙහෙම වෙන් කරලා මෙහෙම අහපට ඇඟිල්ල තියලා මේ ගහ මෙහාට ඇදලා අපි මේ මෙන්න මෙහෙම ඇදලා පැලේ වෙන් කර ගන්නවා. පේනවද? මේ පැලේ හොඳට මුකුත් වෙලා නැහැ. හොඳට පැලේ තියෙනවා. මේක අපි අරගෙන කැප්ටන් වතුරේ ගිල්ලලා විනාඩි 5ක් විතර තියලා තියෙනවා. මේ බුෂ් එක මේ පොඩ්ඩක් පැත්තකට නමලා මේ අපි කඳෙන් පැල වෙන් කර ගන්න ඕනේ. මෙන්න මොකද මේ මහපට ඇඟිල්ල තියලා මේ චුට්ටක් තද කරන්න ඕනේ. තද කරනකොට මේ පැල නිකම්ම ගැලවිලා එනවා. කඳ ගාව තැලෙන්නේ මොකුත් නැහැ. මෙන්න මේ විදිහට පැල ටික ඔක්කොම අපි වෙන් කර ගන්න ඕනේ ගලවලා. මේක අපි කැප්ටන් ජලයේ හොඳට ගිල්ලලා තියන්න ඕනේ. මේකත් මෙහෙම කඳින් වෙන් කර ගන්න ඕනේ මෙතන. යට කොටසට මුල් තියලා මේ ආකාරයට චුට්ටක් ම තද කරන්න. පස්සේ මේ වගේ කැප්ටන් එකේ ගිල්ලලා තියන්න විනාඩි 5ක් විතර. අපි මේ වගේ පැලේ ලොකු පෝච්චියකට දාන්නේ නැහැ. මේ වගේ පෝච්චියකට මෙන්න මේ සයිස් වගේ පෝච්චියක් තමයි ගැලපෙන්නේ. අපි මාධ්‍ය තෝරගන්නකොට මෙන්න මේ වගේ මාධ්‍යය තෝරගන්න ඕනේ. ඒක මිටි කරලා එනකොට මෙහෙම ගුලි වෙන්න බෑ මාධ්‍යය. ඒතර හොඳට ජලයේ බහලා යනවා. ඒතර පැලේ කුණු වෙන්නේ නැතුව හොඳ නිරෝගී පැලේ හදා ගන්න පුළුවන්. අපි මේ පොට් එකේ කාලක් විතර දාගන්න මාධ්‍යයෙන් පුරව ගන්නවා. කාලක් විතර මේ බලන්න. කාලක් විතර මාධ්‍යයෙන් පුරවගෙන අපි මේ පැලේ මේ ආකාරයට තියාගෙන ඔස්මොකොට් N වලින් 25ක් 30ක් විතර මේව විසිරුවා හරිනවා මේ පැලේ වටේ. ඊට පස්සේ නැවතත් මාධ්‍ය වලින් මේ පැලේ පුරව ගන්නවා. හැබැයි කිසිම විටකත් මෙන්න මේ පැලේ මුල යට කරන්නේ නැති වෙන්න ඔන්න ඔය විදිහට උඩින් තිබ්බම මේ කඳ කොටස ගොඩක් යට කරන්න එපා. මෙන්න මේ විදිහට තමයි පැලයක් හදාගන්නේ. මధుවිතු විඳිරේ වෙරළ තලේ එනිතු හසරල් මා නිතඟ වේ